Welcome to my channel. ඉතින් කොහොමද ඔයාලට? ඔන්න අදත් මම ඔයාලට වටින වීඩියෝ එකක් ගෙනාවා. අපි බලමු සිංගර් සික්සැක් මැෂින් එකේ 974 මොඩල් එක මැෂින් එකේ කොහොමද ලස්සනට බොත්තම් කාසියක් මහගන්නේ කියලා. මම මේ අරගෙන තියෙන්නේ පරණ සාමාන්‍ය රිදි කොටසක නිකන් මහලා පෙන්නන්න ඔයාලට. ඉස්සලාම අපි බොත්තම තියලා බොත්තමේ තරමට බොත්තමේ පළල අරගන්න දෙපැත්තෙන් පොඩි මාක් දෙකක් දාගන්න ඕනේ. පැන්සලෙන් පොඩි මාක් දෙකක් දාගන්න. අපි රෙද්දේ ගවුමක හඳිනකොට ඒක ලස්සනට පේන්නේ නැති වෙන්න ලාවට මාක් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ හරහා ඉරක් ඇඳගත්තාම ඒක තමයි මේ බොත්තමේ පළල. එහෙම බොත්තම තියලා තමයි අපි පොඩ්ඩක් ඒ පළල මාක් කරගන්නේ. මොකද හේතුව නැත්තම් කැත වෙනවා. ඒකට අර මම පෙන්නපු ෆුට් එක තමයි පාවිච්චි කරන්නේ 974N කියන සිංගර් සික්සැක් මැෂින් එකේ මොඩල් එකට. ඔව් ඊළඟට අපි බොත්තම් කාසි මහන්න අවශ්‍ය රටාවට මේ මැෂින් එක හදා ගන්න ඕනේ. ඒක හරි ලේසි. මේ කරකවන ලීවර් එකේ තියෙනවා 1 2 3 කියලා රටාව 4කට බෙදලා ඒකේ 1 කියන පොසිෂන් එකට දා ගන්න ඕනේ. එතකොට අර zigzag එක නීඩල් එක පොසිෂන් එක ඒ ටික ඔටෝ එයා වෙනස් වෙනවා මැෂින් එක. ඊට පස්සේ අපි නීඩල් එක හරියටම අපි දැන් මැෂින් එක කරන්ට් එකෙන් පාගන මෝටරෙන් පාගනවා නම් එහෙම එකපාරටම පාගන්න යන්න එපා. ඉස්සෙල්ලාම අතින් හිමීට කරකවලා නීඩල් එක අදාළ තැනට තියලා ඉස්සරහට හිමින් සීරුවේ අර ඉර දිගේ මහගෙන යන්න ඕනේ. එතකොට අපි හරි පරිස්සමට අදාළ තැනින් නවත්තන්න ඕනේ. නවත්තලා දෙවෙනි මේ දෙක කියලා පෙන්නලා මම මාක් කරලම තියනවා 1 2 3 4 කියලා දෙවෙනි මහොමට රටාවට වෙනස් කරගන්න ඕනේ. මම බලනකො ඊට පස්සේ එතන දෙපාරක් තුන් පාරක් විතර තමයි මැෂින් එක අපි පොඩක් පාගගන්නේ. ඊට පස්සේ තුන්වෙනි රටාවට මාරු වෙනවා. තුන්වෙනි රටාවේදී මැෂින් එක ආපස්සට තමයි මෙහෙන්නේ. ආපස්සට මෙහෙගෙන යනවා. මෙහෙම තමයි බොත්තම් කාසියක් මෙහෙන්නේ. ඊට පස්සේ අවසාන පියවර විදියට හතරවෙනි රටාව එතනත් අර දෙවෙනි රටාවේ වගේම තුන් පාරක් විතර ටැග් කරලා තුන් පාරක් හතර පාරක් ටැග් කරලා ගොඩේ ටැග් කරාම කැතයි. ලස්සනට ටැග් කරලා ඒක ඉවර කරගන්නවා. අනවශ්‍ය නූල් කොටස් කපලා ඉවත් කරගන්නවා. අනිත් එක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ අපි නූල් පාවිච්චි කරනකොට උඩට යටට දාන ෂැටල් එකේ නූල් ඒ දෙකම එක පාටින් දාන්න ඕනේ. දැන් මෙතන මම හිතන්නේ මම රෝස පාට නූල උඩට දාලා තිබුණාට යටට දාලා තියෙන්නේ ක්‍රීම් පාට නූලක්. ඒක තමයි ඇත්තට ලස්සනට ඒක පැහැදිලිව මේ මහිලා පේන්නේ නැත්තේ ඝනකමට. අපි ඇඳුමක් මහද්දී කෙනෙක්ගේ අනිවාර්යයෙන් මේ ඇඳුමේ පාටට තමයි රෙද්දේ පාටට තමයි අපි මේ බොත්තම් කාසි මහන්න ඕනේ. නැත්නම් ඒක කැතට හයිලයිට් වෙලා පේනවා. එහෙම මහන ඇඳුනුත් තියෙනවා. ගොඩක් වෙලාවට අපි රෙද්දේ පාටින් මහන්නේ. ඒකේ ඒ අවස්ථාවට සුදුසු විදියට තමයි ඒක කරන්න ඕනේ. ඔන්න මම බොත්තම් කාස 3ක් මහගත්තා. ඔයාලට පෙන්නන්න. මේ අවසාන බොත්තම් කාස තමයි මහන්නේ. ඔයාලට ගොඩක් වැඩියෙන් පැහැදිලි වෙන්න ඕනේ හින්දා 3ක්ම මැහුවා. බලන්නකෝ 3ම අනවශ්‍ය නූල් කොටස් කපලා අයින් කර ගන්න ඕනේ. මේ පොඩි රෙදි කෑල්ලක තමයි මහලා පෙන්නන්නේ ඔයාලට. මම පෙන්නනම් ඇඳුමක කොහොමද මහන්නේ කියලා ඔයාලට. බලන්න ඔන්න ඔය විදිහට තමයි බොත්තම් කාසේ මැහෙන්නේ. ඊට පස්සේ අපි බොත්තම් කාසේ කපන්න ඕනේ. ඒ කපන්නේ අපි මෙන්න මේ වගේ ටූල් එකකින්. මගේ ටූල් එක නම් ටිකක් කැඩලා තියෙන්නේ පරණයි ගොඩක්. නමුත් ඒ ටූල් එකෙන් අපි බොත්තම් කාසේ කපද්දී
හරි පරිස්සමෙන් මේ කපලා අයින් කපන්න ඕනේ. මොකද වෙන් කරගනිද්දී එකක් අපි මහපු නූල් ටික කැපිලා යන්න පුළුවන්. අනිත් එක අදාළ තැනට හරියටම නැවැත්තුවේ නැත්තම් ඉස්සරහටම කැපිලා යනවා. එතකොට ආයේ ඩැමේජ් එක හදන්න බෑ. හරි කැතයි. එතකොට අපි අදාළ තැනින් පුළුවන් තරම් තුඩ එළියට අරගෙන එතනින් කපලා ඉවත් කරගන්න එක ලේසි. එතකොට එතනින් එහාට කැපෙන්නේ නෑනේ. ඒක අනිවාර්යෙන්ම එහෙම කරනවා නම් ගොඩක් හොඳයි. එකපාරට කපලා දාන්න එපා. එහෙම කපලා දැම්මොත් කැපිලා යනවා බොත්තම් කාසේ දිගටම. මෙන්න මේ විදිහට හිමින් සීරුවේ ඒ අයින හදා ගන්නවා. මම දෙවෙනි එකත් මේ බොත්තම් කාසේ වෙන් කරගෙන පෙන්නනවා. පරිස්සමට අපි හොඳ ෂාප් එකක් වුණොත් එහෙම අනිවාර්යෙන් කැපෙනවා මේ ඉස්සරහට රෙදි කොටස. ඔයාලට පැහැදිලි ඇති මම හිතන්නේ. බලන්නකො ඔන්න ඔය විදිහට තමයි ඒකට බොත්තම ඇතුළු වෙන්නේ. ඇතුළු කරලා බොත්තමේ ගානටම වගේ තියෙනවා. පොඩ්ඩක්වත් ලොකුත් නැහැ පොඩිත් නැහැ. මේ තියෙන්නේ මම පුංචි බබෙක්ට මහපු ගවුමක්. මම මේ ගවුම පිටිපස්සෙන් ගන්න ෆුට් එකකින්. ඔයාලෙම ගන්න එපා ඉස්සරහින් ගන්න. ඉස්සරහින් මගේ කැමරාව තියෙනවා. ඒකයි. හරි. එතකොට මම කැමරාවට පේන්නේ නැති වුණාට මේ ගවුමේ පොඩි පැන්සල් ඉරකින් ලයින් එක ඇඳගෙන තියෙන්නේ. දැන් මේ ලයින් එකට තමයි මම මේ බොත්තම් කාසේ මහගෙන යන්නේ. මේ බලන්නකො ගවුමේ කොහොමද බොත්තම් කාසේ ටික මහන්නේ කියලා. මෙතන ඉඳලා ඉස්සරහට චුට්ටක් වීඩියෝ එක බලන්නකෝ. එතකොට ඔයාලටම තේරෙවි කොහොමද ඇඳුමක ලස්සනට හොඳ නිමාවකින් බොත්තම් කාසයක් මහගන්නේ කියලා. මම හිතනවා ඔයාලට හොඳටම පැහැදිලි වෙන්න ඇති බොත්තම් කාස කොහොමද මහන්නේ. ඔන්න දැන් බලා ගන්න පුළුවන් අපි කොහොමද බොත්තම් කාසයක් මැදින් කපන්නේ. ඒක දෙපැත්තට ලස්සනට තියෙන්න කියලා. ඔය බලන්නකො එහෙම බොත්තම දැම්මහම හරිම නීට් එකට තියෙන්න ඕනේ. අර පුංචි රැලි ගතියක් ඇදුකුද ගතියක් තිබ්බහම ඉතින් හරි කැතයි. එහෙම නැති වෙන්න තමයි අපි බොත්තම් කාසේ ලස්සනට මහනවා වගේම උතනින් දැන් කපලා ඉවත් කරගන්නත් ඕනේ. ඒ වගේම හරිම අමාරුයි. පොටවල් දෙක තුනක් රෙද්ද හිටියාම හරි ඝනකමට අහු වෙනවා. හරි පරිස්සමෙන් තමයි මේ ඉතින් ඒකින්ද
ඒක කපන්න ඕනේ. ඒක කැපුවට පස්සේ නූල් මන්තු වෙනවා. ඒ කියන්නේ රෙදි කොටසේ නූල් ටික අපි හිමින් සීරුවේ නූල අර උත්තන් කාසේ මහුම කැපෙන්නේ නැති වෙන්න නූල් කොටස් ඒ අනවශ්‍ය රෙදි කොටස් රෙදි වල නූල් තමයි එන්නේ. ඒ කොටස් කපලා අයින් කරගන්න ඕනේ. එතකොට තමයි ඒක නීට් එකට ලස්සනට පේන්නේ. නැත්තම් ඒ නූල් එළියට ඒව තියෙද්දි මෙහෙම අපි ඇඳුම දුන්නොත් හරි කැතයි. ඒක පිළිවෙලක් නැහැ. ඇඳුමේ නිමාවක් නැහැ. දැන් පේනවද? ඒකෙත් කැපුවට පස්සේ ඒ රෙද්දේ තියෙන නූල් කොටස් තමයි එන්නේ. ඒ ටික හොඳට අපි අතින් පොඩ්ඩක් උඩට අරගෙන ඒ වැඩිපුර තියෙන නූල් ඔක්කොම කපලා අයින් කරන්න ඕනේ. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. මේ විදිහට ලස්සන පිළිවෙල කරගත්තට පස්සේ අපි බලමු කොහොමද ලස්සනට ඒ ටික තියෙන්නේ කියලා. ඔන්න ඉතින් ඔය තියෙන්නේ ඒ ගවුමේ බොත්තම් ටික මම කලින් අල්ලලා තිබුණේ. දැන් තමයි කාස ටික මෙහෙම ඔයගොල්ලන්ට පෙන්නන්නේ. මේ තියෙන්නේ ගවුම. බලන්නකො ලස්සනද කියලා. ওই කැමරාවේ ලයිට් එළියට තමයි ටිකක් පාට වෙනස් වෙලා පේන්නේ ගවුමේ. ඉතින් එහෙනම් අද ගිහින් එන්නම්. යම් ප්‍රයෝජනයක් දැනුමක් ලැබුණා නම් ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ස්තුතියි.